ඔයාලා හැමෝටම සුබ දවසක්. දෙස් විදෙස් අලුත්ම තොරතුරු දැනගන්න දැන්ම වටින් ගොඩින් නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. බෙල් සලකුණ ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. මෙන්න විදෙස්ගත ඔබට සුබම සුබ ආරංචියක්. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් දිවාසුරකුම් මධ්‍යස්ථානවල සිටිනම් මාසික දීමනාවක් විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ වයස අවුරුදු 2-13 අතර වන දරුවන් දිවාසුරකුම් මධ්‍යස්ථානවල සිටිනම් ඔවුන්ට මසකට රුපියල් 10,000ක දීමනාවක් ලබා දීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිලධාරීන් කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය උපදේශක කාරක සභාවට පවසා තිබේ. එම කාරක සභාව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී නිලධාරීන් මේ බව සඳහන් කර තිබුණි. කුඩා දරුවන් සිටින කාන්තාවන් විදේශගත වීම හේතුවෙන් සමාජය තුළ පෑන නගින ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස මීට පෙර කාරක සභාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය සාමාන්‍යාධිකාරී දේශීය කටයුතු වෙත මෙම කාරක සභාව ලබා දුන් උපදෙස්වල ප්‍රගතිය විමසීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිලධාරීන් විසින් මේ බව පවසා ඇත. දැන්ම අපගේ නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ඔයාලට සුබ දවසක්.